අයිබෝවන් මිස්ටර් අන්ඩ්‍රකුමාර තිසානායක මාතර ඩිස්ට්‍රික් එකේ වැල්ලිගම වෙල්ලිපිටිය අන්ඩ්‍රකුමාරගේ මීටිව අන්ඩ්‍රකුමාරට ඡන්ද ඕනනම් ඕනම අස්සක මුල්ලක මෙලෝ ලජ්ජාවක් නැතුව රිංගනවා. ඒ අපේ අන්ඩ්‍රකුමාර බොරු කියන දක්ෂයි, මිනිසුන්ව ගොන් කරන දක්ෂයි. ඒ නිසා බය නැතුව ඕනම මීටිම් එක බොරු පටපට ගාලා කියනවා. මොනවද කිව්වේ? වෙල්ලිපිටියේදී මුස්ලිම් මිනිස්සු මාත් එක්ක තරහ වෙන්න එපා. මිස්ටර් අන්ඩ්‍රා, අපි හරක් එක්ක ගොන්න එක තරහ නැහැ. අපි දන්නවා මේ සතාට කල්පනා කරන සවිශක්ති නැහැ කියලා. ඒ නිසා අපි හරක් එක්ක ගොන්න එක කොහොමදවත් තරහ නැහැ. මොනවද කිව්වේ? සංචාරකයෝගේ ආරක්ෂාව. මිස්ටර් අන්ඩ්‍රා, අපේ ලංකාවට ඕන තරම් සංචාරකයෝ එනවා. උන් නිදහසෙන් ඉන්නවා, එන්ජොයි කරනවා, බයික් එකේ යනවා, ස්කූටි වල යනවා, බස් එකේ යනවා, වෙල්ලයිනේ ජංගිය පිට ආතල් ගන්නවා. කවදාවත් අපි දැකලා නැහැ උන්ගේ පිටිපස්සෙන් පොලිසිය මුරට හිටියයි කියලා. ඒ කොහොමද? ස්පෙෂලි මේ ඉස්රේල් වල ඉඳලා ආපු මිනිමරුව දූෂණ වෝර් ක්‍රයිම් ජෙනොසයිඩ් කරලා ආපු මේ කාලකන්ණි කුපාඩියුන්ට විතර එයාගේ ආණ්ඩුවේ අමතර ආරක්ෂාව. මුන් විසා නැතුව, ඉමිග්‍රේෂන් නැතුව අපේ ලංකාව තුළ ජොබ්ස් කරනවා, බිස්නස් කරනවා, මොන්ඩසුරි දාලා තියනවා, නීති විරෝධ ආගම් ස්ථානවල විවෘත කරලා තියනවා. මේ වගේ කාලකන්ණින්ට, ත්‍රස්තවාදීන්ට ඔබතුමා ආරක්ෂාව දීලා මොනවද අපිට කියන්න හදන්නේ? මිස්ටර් අන්ඩ්‍රා, ඔයාගේ ගෙදර ඔයාගේ අම්මා ඉන්නවා, නෝනා ඉන්නවා, ළමයි ඉන්නවා. ඔයාට ගෙයක් තියෙනවා, ගෙත් එක වත්තක් තියෙනවා. වත්තේ මොකා හරි එකෙක් ඇවිල්ලා ඒක පැත්තකට කඩ කාමරයක් හදාගන්නවා, නැත්නම් කාමරයක් හදාගන්නවා. ඔතනම පදිංචි වෙලා ඉන්නවා. හැබැයි ඔයා දන්නේ නැහැ. ඔයාගෙන් අවසර ගත්තේ නැහැ. ඔයා ඒ ගැන මෙලෝ උනන්දුවක් ඔයාට නැහැ. ඔයා අහක බලාගෙන යනවා. ආපු එක බලනවා මේ අයිතිකාරයා පිස්සෙක්ද කොහෙද? මම මෙතන ඉන්නවා, මම මෙතන නීති විරෝධ වැඩ කරනවා, මම මෙයාගේ මුගෙන් අහන්න නැතුව මම බිල්ඩින් හදලා තියෙනවා, මෙතන පදිංචි වෙලා ඉන්නවා. හැබැයි මේ කාලකන්ණියා මොකක්වත් කියන්නේ නැහැ, මෙලෝ විරුද්ධ පළ කරන්නේ නැහැ කියලා ඌට තවත් හයිය ඇති වෙනවා. ඌ මොනවද කරන්නේ? අඩියෙන් අඩියට ඔයාගේ ඊටම ඉඳලා තවත් ඉස්සරහට එනවා, ඔයාගේ ගෙදර දොරගොඩ වෙනකම්. ඒත් බලනවා ගෙදර අයිතිකාරයා මෙලෝ විරුද්ධක් නෑනේ. මම හිතන්නේ මූට එස්පෑන් නැද්ද, නැත්නම් කන් ඇහෙන්නේද, නැත්නම් මානසික ලෙඩද මන් දන්නේ. මේ මම මෙච්චර දුරට අවිලා මූගේ ගෙදර දොරගොඩ ගාවට අවිලත් මූ මාගෙන මෙලෝ දෙයක් කල්පනා කරුවේ නැහැ කියලා ඌට තවත් හයිය ඇති වෙනවා. ඌ මොනවද කරන්නේ? ඔයාගේ ගේ අතුලටම රිංගනවා. එම්පස්සේ ගෙදර ගෑණි අම්මා ළමයි ඉන්නකොට ඒගොල්ලන්ට කරදර කරනවා. දන් වැඩේ හරි, මට මෙතන ස්ථිරම ඉන්න පුළුවන් කියලා ඔයාගේ ගෙදර මිනිස්සුන් ටිකින් ටික කරදර කරලා ගෙයින් දොට්ට දාන්න හදනවා. ඒත් ඔයා මොකුත් කියන්නේ නැද්ද? එතකොට ඔයා මෙලෝ රාජකාරිය කරන්නේ නැද්ද? එතකොට ඒ වගේ පරවැඩ කරන්න එකෙක්ව ඔයා ගහලා එලවෙන්නේ නැද්ද? එහෙම කරන්න බැරි නම් ඔයා ගොනෙක් නෙවෙයි, පරයෙක් කියන එක ඔයා හොඳට මතක තියාගන්න ඕන. ඔයාගේ මේ ගෙදර වෙන සිද්ධිය අහල පහල ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. උන්ට දන් කෑන්ති, උන්ට වෙරි. බලන්න අර අහිංසක මිනිස්සයා ඌගේ ගේ ආතුලට ගිහිල්ලා දන් ඒ මිනිස්සුන්ට කරදර කරනවා. අපි අනිවාර්යයෙන්ම මේක සමාජයට, මේක තවත් මිනිස්සුන්ට කියන්න ඕන. මේ ප්‍රශ්න විසඳන්න ඕන. මුව මෙතනින් අයින් කරන්න ඕනේ කියලා අහල පහල ඉන්න මිනිස්සුන්ට අනුකම්පාවක් එනවා. ඔයාගේ ගෙදර මිනිස්සු කෙන තනින් තන පෝස්ටර් ගහනවා, එක පොල්ල කුස්සෙන් එනවා, කේ ගහනවා.
මේ හැම දෙයක්ම කරන්නේ ඔයා වෙනුවෙන්. ඔයා ගැන තියෙන අනුකම්පාවට. ඔයා මේ විඳින්න දුක බලාගෙන ඉන්න බැරුව, ඔයාගේ මේ කරදර බලාගෙන ඉන්න බැරුව. මේ ඔයාගේ ගෙදර වෙන සිද්ධිය. හෙට වෙන දවසේ මේකම මේ රටටපත් වුණොත්, ඇති වුණොත් ඔයා එදාට මොනවද කරන්නේ? ඒත් හොල්මන් වගේ ඉන්නවද? ගොනෙක් වගේ, හරකෙක් වගේ ඉන්නවද? ඔන්න ඔතන තමයි මිස්ටර් අන්ඩ්‍රා අද ඔයා ඉන්න තන. මේ ඉස්රේල් කාරයන්ට ආතල් දීගෙන උන්ගේ මේ සල්ලි වලට යටත් වෙලා ඔය ජුලිෂන් කියන ආප ගහන ගෑණිගේ හුරතලයට ඔයා ලක් වෙලා අපේ රට ඔන්න ඔය වගේ ආසන තත්යකට පත් කරන හදවනයි කියන එක දැන් ඔබතුමාට මම මතක් කරන්න කැමතියි. අර අහිංසක මිනිස්සයා ගෙදර දුක් විඳිනවා කියලා බලාගෙන ඉන්න බැරුව තමයි ඔය අහල පහල ඉන්න මිනිස්සු ඔයාට උදව් කරන්න ආවේ. ඒ වගේ මිනිස්සුන්ට ඔයාට පුළුවන්ද ත්‍රස්තවාදී පනත දෙන්න? ඒ මිනිස්සුන්ට විරුද්ධ CID එක පැමිණිලි කරන්න, ඒගොල්ලන් අත්අඩංගුවට ගන්න අස්සම් කරන්න බෑ. අයිතනොද? කෙනෙකුට වෙන අපරාධ බලාගෙන ඉන්න බැරුව තමයි ඒ මිනිස්සු ඔය වගේ තීරණයකට ආවේ. ඒක තේරුම් ගන්න බැරි තත්ත්වයක ඔයා ඉන්නවා. ඔයා වෙලිපිටියේදී කිව්වේ අපි සංචාරිකගේ ආරක්ෂා ගැන මූලිකම කල්පනා කරනවා කියලා. දැන් මගේ කතාව ඔයාට තේරෙලා ඇති. අපේ රටේ ඉන්නවා ගණිකා පිරිමි ගෑනු මේ ඉස්රේල් කාර්යුන්ගේ ඔය සුදු පොල්ල සූප් කර ඔය මිටිකිරි බොන. ඔන්න ඔය කාලකන්නින්ට මුන් හොඳටම ගැලපෙනවා. හැබැයි අපිට නෑ. අපිට ඔය කාලකන්නින්ගේ ඔය පොළුවලින් වැඩක් නෑ. අපිට ඕන මේ රටේ ආරක්ෂාව. මේ රටේ මිනිස්සු සාමයෙන් සමගින් එකමුතුවෙන් ඉන්න. මේ රටේ ඉන්නවා ගණිකා ගෑනු, ගණිකා පිරිමි මේ ඉස්රේල් කාරයන්ගේ පොළු සූප කරන. උන් තමයි ඉස්රේල් කාරයන්ට වෙඩිපුර පන්දම් අල්ලන්නේ. අනිත් මිනිස්සු අල්ලන්නේ. අනිත් මිනිස්සු දන්නවා මේක විරුද්ධයි, වැරදි කියලා. ඒ වගේ මිනිස්සුන්ට කඩේ යනවා ඔබතුමා. වහම නීති විරෝධ ආගම ස්ථානවල දන් නවත්ත ගන්නට. නැත්නම් හෙටන දවසට මොකොත්ම කරන්න බැරුව යයි. රුෂ්ටි කියන අහිංසක කොල්ලා ත්‍රස්තවාදීක් නෙවෙයි. ඔයා ගුණා නිසා අරුට ත්‍රස්තවාදී කියලා කිව්වා. ඇත්ත ප්‍රශ්න තියෙන්නේ ඔයා ගාව, අරු ගාව නෙවෙයි. තරුණ කොල්ලා. හොඳටම දන්නවා මේ රට ඇතුලේ පැලස්තීන් වලට සපෝට් කරන්න බෑ කියලා මෙලෝ නීතියක් නැහැ කියලා. ඒ නිසා තමයි ඒ කොල්ල බය නැතුව ඒ ස්ටිකර් එක ගහුවේ. හැබැයි ඔයගේ PTA එක, ඔයගේ CID එක ඔයා හොයි නීතිය දන්නේ නැහැ. ඒ නිසා තමයි ඔයගොල්ලෝ මෙතන වැරදුනේ. එහෙම නැත්නම් අර අහිංසක කොල්ලට ඔයගොල්ලන් කරදර කරන්න ඕනේ. මීට කලින් දෙන්නෙක් තුන් දෙනෙක් ඔයගොල්ලන් මේ වගේම Facebook වල ඉස්රේල් කාරයන්ට විරුද්ධයෙන් පෝස්ට් කරුවයි කියලා පොලිසියට අඬ ගහලා ඒගොල්ලන්ගේ ටෙලිෆෝන් එක තියාගෙන ඒගොල්ලන්ගේ යවුවා. ඒ වගේම මේ අහිංසක කොල්ලට පොඩ්ඩක් උපදේශ දීලා ඔය ගෙදරට යවන්නේ නැත්තේ. ඔය ඕනද? ආයි කරන්න එපා පුතේ. මේක වැරදි, මෙහෙම කරන්න එපා. අපි ඔක්කොම එකමුතුවෙන් සාමයෙන් සමගින් ඉන්න ඕන. අපි පැලස්තීන් වලට සපෝට් කරනව නේද කියලා ඔයගොල්ලන් කියලා පිටක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මොලේ නැත්තම් අපි මොනව කරද? ඒකනේ මං කිව්වේ. අපි ගොන්න එක තරහනේ මහත්තයෝ. අපි ගොන්න එක තරහනේ. අපෙන් සමාව ඉල්ලන්න එපා. ඉස්සර මොලේට ගන්නට. අර අහිංසක කොල්ලා. එවයි විඳින දුක, මිනිස්සු විඳින දුක බලාගෙන ඉන්න බැරුව තමන්ගේ හිතේ තියෙන මතය කිව්වේ. ඒක ඔයගොල්ලන් තේරුම් ගන්න බැරි තත්ත්වයක එනවා නම් වැරදි ඌගේ නෙවෙයි. වැරදි ඔයගොල්ලන්. I don't know CID එකට, PTA එකට අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් එක තියන්න ඕන. කොයිදෝ යන්නේකෙක් ඉස්රේල් කාරයන්ගේ පොළු සූප කරලා ඔය කෙරිය බොන කාලා කන්නේ ඔත්තුව දුන්නා. ඔන්න ස්ටිකර් එක ගැහුවයි කියලා. එන් ඉස්සර අරුගම්බේ වෙල්ලා ඉන්නේ උන්ගේ හිබ්‍රු භාෂාව වලින් ලියලා තිබුණා, චිත්‍ර ඇඳලා තිබුණා, උන්ගේ හමුදාවේගේ හොඳකම් කියලා හිබ්‍රු භාෂාවෙන් ලියලා තිබුණා.
එතකොට මේ CID එක ගෙදරින් පොල් ගෙඩියයි හිරමණයි ගෙනල්ලා පොල් ගෑවද ඔෆිස් එකේ? නීති විරෝධ ආගම් ස්ථානවල හැදුවා. එතකොට මේ CID එක පොල් ගානවද? මේ හැම දෙයක්ම මේ කොල්ල ස්ටිකර් ගහන්නේ ඉස්සර වෙච්ච දේවල්. එතකොට ඔයගොල්ලන් හොඳටම බුති CID ලා PIT ලා ඒගොල්ලන් පොල් ගානවා ඔෆිස් එකේ. අර කාලකන්නියෙක් ඉස්රේල් කාරයෙක්ගේ පොළු සූප කරලා කිරිමිටි බොන එකෙක් කිව්වා ඔන්න ස්ටිකර් එක ගහලා තියෙනවා කියලා. CID එකට ඔන්න කෙලින් වුණා. ඉස්සර ඔක්කොම බුති පොල් ගාගා බුති. මිස්ටර් අන්ඩ්‍රා කරුණා කරලා කොල්ලව ඔයා නිදහස් කරන්න ඕන. කොල්ලගෙන් මෙලෝ වරදක් නෑ. ඔතන හොයන්න එපා ත්‍රස්තවාදිකම් මහත්තයෝ. නිකම්පුරු චාටර් දාන්න එපා. හයින්සක මිනිස්සුන්ට මේ වගේ අපහාස කරන්න එපා. ඔයාට කොල්ලෙක් ඉන්නවා. යම් කිසි දවසකට ඒ කොල්ලට මොනවාරි අපරාධයක් සිදු වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම කනගාටු ඇති වෙනවනේ. ඒ පව් තමන්ගේ දරුවන්ට පුරව ගන්න එපා. දැන් මම වෝනින් කරනවා ඔයාට. මේ වගේ පෞකාරකම් අපේ ලංකාවට එපා. මේ රටේ මිනිස්සු ඔයා විශ්වාස කරේ ඔයා මොන හරි හොඳක් කරයි කියලා. බලනකොට ඔයා අනිත් ඔක්කොමලාට වැඩිය ඔයා අන්ත වුණා බලු වුණා. ඒකට මූලිකම හේතුව තමයි මොලේ පැහැදිලි නැතිකම. මීට කලින් අපේ ලංකාව ඉතිහාස රට පාලනය කරපු කිසිම කෙනෙක් මේ වගේ පරවැඩ කෙරුවනේ. අඩුම ගානේ ගෝඨාවත් මෙහෙම කෙරුවේ නෑ. දන්නවද? ගෝඨට යෝජනාව දීප මිනිස්සු හොඳ නෑ. එහෙම නැත්නම් ගෝඨ ගෙදර යන්නේ නෑ. ගෝඨට පමණ කාලකන්නින් යෝජනාව දීපු විදිය හොඳ නෑ. ඒ නිසා තමයි ගෝඨටත් වැරදුනේ. නැත්නම් ගෝඨට වැරදින්නේ නෑ. දැන් ඔයාටත් එහෙම තමයි. ඔයාට අර ජුලිෂන් කියන අර බඩුව ආප බඩුව දැන් හොඳටම ගෙලප මරුයි අපිට ප්‍රශ්න එන්නේ. හැබැයි ඔය ආතලේක ඔය ආදරේ බිත්ති 4ක අතුලේ විතරයි. මහපාරේ පාර්ලිමේන්තුවේ දේශපාලනේ රට පාලනය කරන සිස්ටම් එකට අතුල් කරන්නේ. ප්‍රයිවට් ආතල් ඕනද? ප්‍රයිවට් එන්ජොයි කරන්න ඕනද? ඒක තනියෙන් බිත්ති 4ක කාමර අතුලේ විතරයි. පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධම රටේ මිනිස්සුන්ගේ ඉස්සරහට නෝඩි දාගෙන නෙවෙයි. කරුණා කරලා කොල්ලව නිදහස් කරන්න ඕනේ. නිදහස් කරනකම් මගේ කට නම් මම වහන්නේ නෑ. ඔන්න මතක තියාගන්න.